ඉතින් කවුරුහරි මැසේජ් එකක් දාන්න පොඩ්ඩක් මේ මම මේ කියන ටික ඇහෙනවද කියලා. මම කියන එක ඇහෙනවද කියලා. මැසේජ් එකක් දාන්න. හරි ඇහෙනවා. හරි. Thank you. මැසේජ් කෝල් ගන්න යන්න එපා ඔයගොල්ලෝ යාළුවෝ ඉන්නවනම් කියන්නේ මේ දැන් මේ මීටින් එකට ජොයින් වෙන්න බෑ. ඒගොල්ලන්ට අනිවාර්යෙන් මේක රෙකෝඩින් එක අනිවාර්යෙන් දෙනවයි කියලා අනිවාර්යෙන්ම කියන්න. මේක කලබල වෙන්න එපා. මේක රෙකෝඩින් එක ඒගොල්ලන්ට දෙනවයි කියලා කියන්න. හරිද? හරි. අපි පටන් ගමු පුතේ අද මේ අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ දේශීය ආදායම් සේවයට අදාළව දැන් ඔයගොල්ලන්ට එක්සෑම් එක ගැසට් කරලා තියෙන ඒකේ හඳුන්වා දීමේ දේශනය තමයි මේ ආරම්භ කරන්න යන්නේ. කාලයකට පස්සේ උපාධිධාරීන් කාලයකට පස්සේ ලැබුණු හොඳ අවස්ථාවක්. මොකද මේක අන්තිමටම ගැසට් වුණේ මම මතක විදිහට 2020 2020 පස්සේ මේ ඊට පස්සේ ගැසට් වෙන පාර 2025 තමයි ගැසට් වෙන්නේ. ඒක නිසා මේ වගේ අවස්ථාවක් අතාරින්න එපා පුතේ. හොඳ අවස්ථාවක්. හොඳ යෝගයක් මම මේ පැහැදිලි කිරීමේදී කියන්නම්. රැකියාවේ ස්වභාවය පිළිබඳව අනිවාර්යෙන් කියන්න. හොඳ විදායක මට්ටමේ රැකියාවක් තමයි මේ දේශීය ආදායම් සේවාවට අදාළ තුන්වෙනි ශ්‍රේණියට බලවා ගන්න. ඕගොල්ලෝම ඊට පෙර මේ හඳුන්වා දීමේ දේශනේ විභාගයේ හඳුන්වා දීමේ දේශනේ පෙර පුතේ මම පොඩි අදහසක් දෙන්න ඕන. මොකද මෙතන ඉන්නවා ගොඩක් නවක උපාධිධාරී. මොකද විභාග වලට මුහුණ දෙන්න අවස්ථාවක් නැතුව මේ හම්බෙච්ච පළවෙනි විභාගය ඒගොල්ලොන්ට. ඒ විභාගය මේ තරඟකාරී විභාගය උදාහරණයක් විදිහට කවුරුවත් මම කරන්නේ නැහැ. ළඟදී පාස් අවුට් වෙච්ච කාටවත් අවස්ථාවක් හම්බුනේ නැහැ. පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ඊට පස්සේ දේශීය ආදායම් සේවය, ඊට පස්සේ විදේශ සේවා විභාගය, ඔය විදායක මට්ටමේ රැකියා වකට යන්න එක්සෑම් එකකට වාඩි වෙන්නම හම්බුන්නේ නැහැ. ඒකෙන් හොඳට මේ මුලින්ම මම ඒගොල්ලන්ට මේ තරඟකාරී විභාග පිළිබඳව පොඩි අදහසක් දෙන්න ඕන පුතේ. මොකද නැත්නම් මේගොල්ලෝගේ මේ අවස්ථාව නිර්පලාද ඒගොල්ලෝ නාස්ති කර ගන්නවා. ඒගොල්ලෝ ඒ අවස්ථාව වගේ මේගොල්ලේ කාලයේ ශ්‍රමය ඒ වගේම මුදල් නාස්ති කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒකින්ද ඒක නැති කර ගන්න විභාගයේ ජයග්‍රහණය කරන්න කොහොමද කියලා මම පොඩ්ඩක් මුලින් පැහැදිලි කරලා කියන්නම්. උදාහරණයක් විදිහට මෙහෙම. දැන් කවුරු හරි උපාධිධාරියෙක් හිතනවා මේකේ දැන් සබ්ජෙක්ට් එක බැලුවම ගණිත විද්‍යා කලා වාණිජ්‍ය ඊට පස්සේ දැන් තාක්ෂණ වේදිකේ කියලා විෂය ධාරාවකින් කට්ටිය පිට වෙනවා. ඒ හැමෝම ටිකක් ගැටලු සහගත වෙනවා. තාමද අවබෝධයක් නැහැ. මොකද්ද මේ IQ කියන්නේ අවබෝධය කියන්නේ සාමාන්‍ය දැනුම සාමාන්‍ය දැනීම නම් සාමාන්‍යයෙන් දන්නවනේ. අර විශේෂ දෙක ගැන තවමත් අවබෝධය නැහැ. අවබෝධයක් නැහැ. මොකද ගොඩක් කල්පිය හිතනවා IQ කියන්නේ ගණන. අවබෝධය කියන්නේ සිංහල. ඔන්න ඔය ආකාරයෙන් තමයි ඉන්නේ ගොඩක් ඔය ගණිත විද්‍යා හදාගෙන කට්ටිය හිතනවා මේ වගේ විභාග මට පාස් වෙන්න බෑ. ඇයි පාස් වෙන්න බැරි? මට සිංහල බැහැ. ප්‍රධාන තර්කය ඒගොල්ලෝ. ඊට පස්සේ මේ ආර්ට් කරන කට්ටිය මේ ආර්ට් ඊට පස්සේ තාක්ෂණයේ ඒ පැත්තට යන කට්ටිය හිතනවා මට ගණන් බෑනේ. ගණන් බැරි හින්දා IQ බෑ. නෑ. ඔය සම්පූර්ණයෙන් ඔය මත දෙකම සම්පූර්ණයෙන් වැරදි මත දෙකක්. ගණිතය පුළුවන් කියලා IQ පුළුවන් වෙන්නේ නෑ පුතේ. මෙහෙම එකක් තියෙනවා. ගණිතය පුළුවන් එක්කෙනාට IQ කරගන්න IQ විෂයමාලාව අවබෝධ කරගන්න බැරි හැකියාවක් නෙවෙයි. ඒක පිටිතරකේ හරි. හැබැයි IQ ගණිතය පුළුවන් කියලා IQ පුළුවන් කියලා කියන්න බෑ. ඊට පස්සේ සිංහල පුළුවන් කියලා අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ මට 80න් පන්නලා ගන්න පුළුවන් කියලා ඒ තර්කයක් කරගෙන. ඔක තේරෙන විභාග කරපු කෙනෙක් නම් සිංහල දැන් ඉස්සර දැන් ඔය අලුත්ම විභාග රටාව අනුව මේ එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකේ කියන අලුත් විභාග රටාව අනුව උදේ සිංහල නෙමෙයි අවබෝධය කියන්නේ. ඒක තවමත් අවබෝධ කරගන්න බැරි පිරිසක් ඉන්නේ. හරිද?
ඒකින්ද කොයිම වෙලාවකවත් හිතන්න එපා පුතේ මට ගණන් බැරි හින්දා IQ බෑ මට සිංහල බැරි හින්දා අවබෝධය බෑ. උදාහරණයක් විදිහට මම ගණිත වශයෙන් එකක් වෙලා හදාලා මොරටුව යුනිවර්සිටි එකේ මට කට්ටිය කිව්වේ ඔයා මොරටුව ගියාට ඔයාට මේ වගේ විභාග සමත් වෙන්න බෑ. මේ වගේ විභාගයකට ඔයාට මොකද දීලා දෙයක් ගන්න බෑ. මේවා තියෙන්නේ ආර්ට්ස් කරන කට්ටියට ඔය කලාවාන්ති කරන කට්ටියට තමයි මේ වගේ විභාග ජය ගන්න පුළුවන් කියලා කිව්වේ. හැබැයි මේ මතේ සම්පූර්ණ වැරද්දක් කියලා මම ඔප්පු කරලා දෙනවා. මොකද මම 2021 ගේසට් මේ පොදු විභාගයේ යටතේ අධ්‍යාපන පරිපාලන විභාග පරිපාලන විභාගයේ කියන දෙකම සමත් වෙලා දැන්ට ඉන්ටර්වියු ලිස්ට් එකේ මගේ ඉන්ටර්වියු ලිස්ට් එකේ මගේ නම තියෙනවා. ඒකින්ද මේ මත දෙකම සම්පූර්ණයෙන්ම විරදාපු උදාහරණයක් තමයි මම. ඒකින්ද මම කියන්නේ උදාහරණ සහිතව මේ අවබෝධය කියන විෂය පුතේ සිංහල පුළුවන් වුණාට කොට දාන්න බෑ. යම් පහසුවක් තියෙනවා. දැන් ඒ පහසුවක් යම් විදිහකට මේ නැති කරලා තියෙන්නේ මොකද? මේ විභාග දෙපාර්තමේන්තුවේ මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. අලුත් විභාගවලට මේ විභාග දෙපාර්තමේන්තුවෙන් ස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන් වෙනස් කරලා දෙනවා. අර අපි 2015 16 99 වල ලියපු පරිපාලන සේවා විභාගයේ ඊට පස්සේ මේ දේශීය ආදායම් සේවා වෙන්න පුළුවන් ඊට පස්සේ විදේශ සේවා වෙන්න පුළුවන් ඒ සියලුම විභාගවල අවබෝධයේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් කරලා තියෙනවා. ඒ ස්ට්‍රක්චර් එක වෙනස් කරලා කියන්නේ ලකුණු දීමේදී පුද්ගල බද්ධ වෙන ප්‍රශ්න ලකුණු දීමේදී පුද්ගල බද්ධ වෙන ප්‍රශ්න සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හා නැත්නම් මේ පුද්ගල බද්ධ ප්‍රශ්න වලට ලකුණු ලැබෙන ප්‍රමාණය අඩු කරලා තියෙනවා. හරිද? උදාහරණයක් විදියට මෙහෙම. දැන් ගියපාර පරිපාලන සේවා විවෘත විභාගයේ ජීවිතවලත් මේ ප්‍රශ්න දෙනවා. මේක වඩා ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා. විවෘත විභාගයේ පරිපාලන සේවා විවෘත විභාගයේ අවබෝධයේ දෙවෙනි කොටසේ පළවෙනි කොටසේ ආවම MCQ එකේ. හරිද? පළවෙනි කොටසේ ආවම MCQ ඔය රචනා සාරාංශ ඒවා මොකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ දෙවෙනි කොටසේ තිබ්බේ වෙනද රචනාවකට ලකුණු 30ක් දෙන රචනාවකට මේ සැරේ උනේ ලකුණු 15යි රචනෙට ලකුණු 15. හරි ලකුණු 30ක් දෙන රචනයට ලකුණු 15. ඒක හරියට තාපික ඊට පස්සේ සාරාංශයට ලකුණු 25ක් දෙන සාරාංශයට මේ සැරේ දුන්නේ ලකුණු 10යි. හරිද? ඔන්නෝක තමයි දැන් ඇත්තම විභාග තත්ත්වය අවබෝධයේ ඇත්තම තත්ත්වය. මොකද විභාග දෙපාර්තමේන්තුව උත්සාහ කරන්නේ හරිම ඒ කියන්නේ වඩා දක්ෂම වඩා සාර්ථකම අපේක්ෂකයන් පිරිස තෝරා ගන්න. ඒකෙන් ඔය පුද්ගල බද්ධ ලකුණු දීමේදී පුද්ගල බද්ධ වෙන ප්‍රශ්න ප්‍රමාණය අඩු කිරීම හෝ ඒවට ලබා දෙන ලකුණු ප්‍රමාණය අඩු වීම කරලා තියෙනවා. ඒක හරිම සාධාරණ නිවැරදි ක්‍රමවේදයක්. මොකද නැත්තම් ඔය සාරාංශ රචන වලට එකිනෙකා එක විදිහේ කොනවලින් බලන්න. ඒ ප්‍රමාණය අඩු කරලා පුද්ගල බද්ධයෙන් අවබෝධයේ පේපර් එකේ ලකුණු 60ක්ම ආවගේ සැරේ පරිපාලන සේවා විභාගයේ ලකුණු 60ක්ම ආවගේ ඡේදාශ්‍රිත ප්‍රශ්න ඡේදාශ්‍රිත ප්‍රශ්න වලින් තමයි ලකුණු 60ක්ම ආවේ. හරිද? ඒ කියන්නේ වෙනද සම්පූර්ණ රචනාව සාරාංශය ලැබෙන ලකුණු ප්‍රමාණය කෙලින්ම ඡේදාශ්‍රිත ප්‍රශ්න ඒ සියලුම දේවල් වලට උත්තර සැපයුතු යුත්තේ අවබෝධයෙන්ම පමණයි. අවබෝධයෙන්ම පමණක් පිළිතුරු සැපයුතු ප්‍රශ්න තමයි ලකුණු 60කට ආවේ. ඒක තමයි අවබෝධය කියලා කියන්නේ. සිංහල නෙමෙයි. හොඳට අවබෝධ කරගන්න ආරම්භයේදීම අවබෝධය කියන්නේ සිංහල නෙමෙයි. IQ වලට හැබැයි පොඩි පහසුවක් වෙනවා ගණන් දන්නේ කියන්නේ. ඒක ඉතින් ගැටලුවක් කරගන්න එපා. ගණන් දන්නේ නැහැ කියලා ඒක ගැටලුවක් කරගන්න එපා. A to Z පන්තියේදී IQ එක ගොඩ දාන්න.
අනෙක් කාරණාව මේ IQ විෂය මාලාව මල් ළඟම විතරක් තියෙන මාතෘකා 100කට අධිකව ප්‍රමාණයක් සමග IQ විෂය මාලාවක් හදාරන එකම පන්තිය මේ පන්තිය විතරයි. හරි. වෙන කිසිදු පන්තියකින් මේ IQ විෂය මාලාව පරිපූර්ණ විෂය මාලාවක් වෙන කිසිදු පන්තියකින් සිදු කරන්නේ නැහැ. මම වගකීමෙන් කියනවා. මම ඔබට මෑත කාලීනව ඔය පන්තිවල සහභාගී වෙච්ච ළමයෙක් විදිහට මම දන්නවා තරඟ විභාග ශිෂ්‍යයෙක් වෙන කිසිදු පන්තියක මෙවැනි IQ විෂය මාලාවක් නැහැ. මොකද මම මේ වගකීමෙන් කියන්නේ මේ විෂය මාලාව මම හොයාගත්තේ මගේ ගුරුවරයාගෙන් සහ මම පෞද්ගලිකව සෙල්ෆ් ස්ටඩීස් කළා විශේෂයෙන්ම සෙල්ෆ් ස්ටඩීස් කළා හොයාගත්තු විෂය කරුණු අනුව එවිට මේ මාතෘකා 100ට අදාළ විෂය මාලාවකින් මම ගාව විතරයි පරිපූර්ණ කොහොමද විභාගයේ හැදෙන්නේ කොහොමද පියවරෙන් පියවර කොටසින් කොටස කොහොමද IQ පේපර් එකේ ප්‍රශ්න එන්නේ කොහොමද IQ පේපර් එකේ එක එක කොටසින් ප්‍රශ්න ගොඩනගන්නේ කියන එක මම විස්තරාත්මකව පැහැදිලි කරනවා පන්තියේදී මුලින්ම IQ පටන් ගන්නකොටම මම විෂය නිර්දේශය දීලා පැහැදිලිවම ඔයගොල්ලන්ට පියවරෙන් පියවර ප්‍රකාශිතපත් කරනවා. ඒකෙන්ද IQ අවබෝධය ගැන කිසිදු ගැටලුවක් කරගන්න එපා. පරිපූර්ණ විෂය නිර්දේශය පරිපූර්ණ වශයෙන් හදාරන පන්තිය මේක. ඒකේක බය නැතුව ඒක පුළුවන් ඒක මුලින්ම කියනවා. ඒ වගේම දැන් ඔයගොල්ලෝ දැන් මම කියුවා මේ කලා වාණිජ්‍ය විශේෂ ශාස්ත්‍ර කරා කියලා ඕක කිසි දෙයකට බය වෙන්න එපා. ඕගොල්ලන්ට අදාළ වෙන විදිහට මේ තරඟ විභාගයේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරුණු කාරණා ගොඩනගාලා දෙන්න මම කැප වෙලා ඉන්නවා. ඒ වගේම කියනවා පුතේ මම මොන විදිහට වැඩ කරා. මම පන්තියේ කොච්චර දවසේ ගානේ මේ පන්ති දාලා ඉගෙනුවා. ප්‍රයෝජනයක් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ වැඩ කරන්නේ නැත්තම් ඕගොල්ලෝ කැප වෙන්නේ නැත්තම් මේ විභාගේ ජය ගන්න බෑ. එකම සාධකයක් තමයි පුතේ තියෙන්නේ. නිවැරදි මඟ පෙන්වීමක් තියනවා වගේම ඕගොල්ලන්ට අත්‍යවශ්‍ය වූ සාධකයක් තමයි ඕගොල්ලන්ට කැප වෙන්නේ. මේ කැපවීම නැත්තම් පුතේ කවදාවත් මේ වගේ විභාගයක් ගන්න බෑ. මොකද මේක මේ ශිෂ්‍යත්ව විභාගයක්වත් සාමාන්‍ය පෙළ විභාගයක්වත් ඒ ලෙවල් විභාගයක්වත් නෙමෙයි. මේක තරඟකාරී අතිශය තරඟකාරී රාජ්‍ය සේවයට විවිසීම උදෙසා උපාධිධාරීන්ගෙන් තෝරා ගන්නා විභාගයක්. උපාධිධාරීන්ගෙන් තෝරා ගන්න විභාගයක්. ඒකින්ද මේක මහා දේශීය දකලා ඔයගොල්ලෝ මේක විභාගෙ ගිහිල්ලා කියලා මේවයි පාස් වෙන්න බෑ නේද? වාසනාවම සාධකයක් කරගෙන මේ විභාගෙ ජයග්‍රහණය කරන්න බෑ. වාසනාවත් සමග අනිවාර්යයෙන්ම 80%කට 90%කට 95%කට වැඩි තියෙනවා උදේ කැපවීම 100ට එකක් තියෙන්න පුළුවන් වාසනාව. ඒ වාසනාව 100ට එක නැති වුණොත් ඒත් අවු යනවා. ඒ වුණාට අනිත් 199ම කැපවීම සහ අර 195 කැපවීම තියෙනවනේ. ඉතුරු 100ට 4 කැපවීම මෙන්න අඛණ්ඩතාවය. ඒ කියන්නේ මේක මුල් මාසේ වැඩ කරනවා ඊට පස්සේ ආපහු අමතක කරලා ආපහු මේ ඕගොල්ලෝ ඇඩ්මිෂන් තාම වැඩ කරන්න පටන් ගන්න එහෙම කොට දාගන්න. මේක අඛණ්ඩතාවයක් යනවා. මුල ඉඳලා මේ විභාග සඳහා සූදානම් වෙනවා වැඩ කරනවා වැඩ කරොත් මම කැපිලා කියන ඔබේ වැඩ කරන එක්කෙනා කැපවෙන එක්කෙනා අනිවාර්යයෙන් මේ 100 දෙනා අතර 5 අතර අනිවාර්යයෙන් ඉන්නවා. ඒකින්ද ඔය නවක උපාධිධාරීන් මුලින්ම කියනවා ඔයගොල්ලෝ විශේෂ අදාළ නැහැ මොකක්ද කියලා. ඕගොල්ලෝට කැප වෙන්න පුළුවන් නම් වැඩ කරන්න පුළුවන් නම් මේ විභාග සමත්තරයක කිසිදු ගැටලුවකින් තොරව ඕගොල්ලන්ගේ නම අවසාන ලයිස්ට්ුවේ සටහන් කරගන්න පුළුවන්. හරි. ඒක නිසා කිසිදු ගැටලුවක් තියාගන්න බාපතේ මුල ඉඳලා වැඩ කරන්න පටන් ගන්න. හරි මඟ පෙන්වීමක් මුලින්ම තෝරගන්න. මොකද හරි මඟ පෙන්වීමක් කියන්නේ හරි මඟ පෙන්වීමක් කියනවා ඔයගොල්ලන්ට ඉස්සරහට ඔබ අවබෝධ වෙයි. මොකද රැල්ලට ගිහිල්ලා මේ සියලු දේවල් අවුල් කරගන්නවද සල්ලි කාලේ නමස්ති කරගන්නවද ඒ වගේම ඔයගොල්ලන්ට මම දෙන උපදෙස් තමයි පුතේ පන්තියක් තෝරා ගැනීමේදී සුදුසුකම් ලාභී කෙනෙක්ගේ. ඒ කියන්නේ
රාජ්‍ය සේවා තරඟ විභාගයක් සමග වෙච්ච අයගෙන් ඉගෙන ගන්න. රාජ්‍ය සේවා විභාගයක් සමත් වෙච්ච අයගෙන් ඉගෙන ගන්න. නැත්නම් කොහොමද පුතේ ඔයගොල්ලෝ කිසිදු විභාගයක් සමත් වෙන්න අමාරුයි. ඒ කියන්නේ තරඟ විභාගයයි. තරඟකාරී විභාගය. මේ රාජ්‍ය පරිපාලන සේවා විභාගයක් ඊට පස්සේ විදේශ සේවා විභාගයක් මේ දේශීය ආදායම් සේවා විභාගය ඒ කිසිදු විභාගයක් සමත් වෙන්න බැරුව ඕගොල්ලෝ කොහොමද පුතේ උගන්වන්නේ ඒගොල්ලෝ තරඟ විභාගය සමත් වෙන එක තනිකර බිහිරුවක් නැති හින්දා මම මුලින්ම කියන්නේ ඕගොල්ලෝ නිවැරදි මඟ පෙන්වීමක් අත්‍යවශ්‍යයි. ඒ මඟ පෙන්වීම කරන්න ඕගොල්ලෝ නිවැරදි තෝරා ගැනීමක් කරන්න ඕන. තරඟ විභාගයක් සමත් වෙච්ච අයගෙන් ඉගෙන ගන්න. ඒක මම දෙන මුල්ම උපදෙස්. හරි. හරි. ඊට පස්සේ දැන් මේ විභාගය ගැන දැන් මම පොඩි උපදේශ මාලාවක් ඕගොල්ලන්ට දුන්නා. ඒ උපදේශ මාලාව මම හිතනවා ඕගොල්ලෝ ග්‍රහණය කරගන්න ඇති. අවශ්‍ය දේවල් ග්‍රහණය කරගන්න, අනවශ්‍ය දේවල් ග්‍රහණය කරගන්න යන්න එපා. ඒ වගේම මම ඕගොල්ලන්ට ඊට පස්සේ අපි කතා කරමු මේ විභාගය සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනවා. ගැසට් එක හැමෝම ගන්න කියනවා. ගැසට් එකෙන් මම මේක පැහැදිලි කරන්න පුතේ. ගැසට් එකෙන් තමයි විභාගයක හරිම තොරතුරු විභාගයක් පිළිබඳව හරිම තොරතුරු ග්‍රහණය කරගන්න පුළුවන් අපිට ගැසට් එකේ. ඒ හින්දා අපි ගැසට් එකෙන් මේ අමු විභාගය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. හරි. මම ඔයාලට ෂෙයා කරන්න. හරි. හරි. ඔන්න මම ෂෙයා කරා ගැසට් එක ඕගොල්ලෝ දේශීය ආගම් සේවා තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීම විරුද්ධ තරඟ විභාග 2024 කියලා තියෙන්නේ. මේ 2024 කියලා තියෙන පුතේ මොකද මේ 2024 නොවැම්බර් දෙසැම්බර් මාස ගන්න මේක පැසල් කරන්න තිබ්බේ. හැබැයි ඔය මේ ඕක පොඩි ගැටලු කාරණා හින්දා පොඩ්ඩක් ප්‍රමාද වුණා වගේ පැසල් කරන එක 2025 මේ කාලවකවානුවට ආවේ ඒක ඒ හේතුන් හින්දා. තුන්වෙනි ශ්‍රේණිය තමයි පුතේ බඳවා ගැනීම කරන්නේ. මේකේ බඳවා ගැනීමේදී මූලිකව ලිඛිත විභාගයකට හා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට ඔයගොල්ලෝ මුහුණ දෙන්න වෙනවා. හරිද? මම ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න අන්තිමට ලිඛිත විභාගයකින් සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත තමයි බඳවා ගැනීම කරන්නේ. ඒ ලිඛිත විභාගය මේ ගැසට් එකේ තියෙනවා 2025 මැයි මාස කොළඹදී පවත්වනවා කියලා. හරිද? මැයි මාස කොළඹදී පවත්වනවා කියලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම කාලෙන් දීර්ඝ වීමක් වෙන්නේ නැද්ද? ෂුවර්. අර 2021 පරිපාලන සේවා අවුරුදු ගානක් කරනවා වගේ මේ විභාගය එහෙම අවුරුදු ගානක් කරන්නේ නැහැ. මේ බොහෝ දුරට මැයි මාසය අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද බොහෝ විභාග මාස දෙකෙන් තුනෙන් විභාග මේ කියන කාලවකවානුවට ඕනනම් සතියක් පරක් වෙයි. නැත්නම් මේ කියන කාලවකවානුවට අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඒ වගේ ගැටලුවක් වුණා ඔය ආර්ථික අර්බුද ඊට පස්සේ ආපු කොවිඩ් ප්‍රශ්න ඕවා හින්දා තමයි කාලෙන් දීර්ඝ වීමක් වුනේ. දැන් මේ කිසි කතන්දරයක් නැහැ, කිසි ගැටලුවක් නැහැ. මේකේ අනිවාර්යයෙන්ම පුතේ මැයි මාසයේ විභාගය තියෙනවා. මැයි මාසයේ විභාගය කියනවා කියලා ඔයගොල්ලෝ අද ඉඳලා වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ නම ලිස්ට් එකේ දාගන්න පුළුවන්. ඒ කියන්නේ ගැටලුවක් කරගන්න එපා. පත් කිරීම ලබන සංඛ්‍යාව 700ක් කියලා තියෙනවා. ඒ කියන්නේ වේකන්සි 100කට අදාළව තමයි පත් කිරීම කරන්න දුන්නේ. මේක කියව ගන්න ලොකු දේවල් නැහැ. next round එක උත්සාහයයි ඒ ටික තියෙන්නේ. පරිභාෂ කාලය වසර 3ක් කියලා තියෙනවා. මේ මාසික වැටුප් පරිමාණය දීලා තියෙනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ විදායක මට්ටමේ රැකියාවක් මේ SL grade යටතේ වැටුප් පරිමාණයට එනවා කියන්නේ ඔයගොල්ලෝ විදායක මට්ටමේ රැකියාවකට යන්නේ. රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන පරිපාලන මේ මට්ටමේම තියෙන රැකියාවක් තමයි මේ දේශීය ආදායම් සේවා තරඟ විභාගය කියන්නේ. දේශීය ආදායම් සේවා තුන්වෙනි ශ්‍රේණිය කියලා කියන්නේ. ඒකේ හින්දා හොඳ මේක මේ වැටුප් ගාන මෙහෙම තිබ්බට මේකේ ඔයගොල්ලන්ට ලැබෙන වෙන දීමනා ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒ කියන්නේ මාස භාගයකට පාරක් වැටුපට සමාන තවත් දීමනාවක් ලැබෙනවා. මාස 9ක් මේ දීමනාවක් හම්බ වෙනවා.
ඒකින්ද තමයි කියන්නේ අර මාස 21ක පටන් අවුරුද්දකින් ලැබෙනවා කියන්නේ. අන්න ඒකින්ද තමයි ඔය කියන්නේ. හරිද? මාස 21ක පටන් අවුරුද්දකින් ගන්නවා මේ වගේ හොඳ ෆයිනෑන්ෂල් ස්ටේබල් එකක් තියෙන ෆයිනෑන්ෂල් ස්ටේබල් එකක් තියෙන මේ රැකියාවක් තමයි මේ දේශීය ආදායම් සේවා තරගය. දේශීය ආදායම් සේවයේ තුන්වෙනි ශ්‍රේණිය කියන්නේ. ගිහිල්ලා යන්න උපරිම උත්සාහයක් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ බඳවා ගැනීම සුදුසුකම් කියලා කියනවා පුරවැසියෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන විශිෂ්ට චරිතයක් වෙන්න ඕන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන්න හැකි වෙන්න ඕන. ඒ වගේම ඔයගොල්ලෝ දැන් හිතනවා නම් ස්වාමීන් වහන්සේ නමක් හෝ ෆාදර් කෙනෙක් හෝ මේ විභාගෙ ලියන්න ඒගොල්ලන්ට බෑ. මේ විභාගේ ලියන්න පුළුවන් හැබැයි පත්වීමක් දෙන්නේ නැහැ. ඒ වගේම විරුද්ධ තරග විභාගයේ වාර දෙකකට වඩා පෙනී නොසිටිය යුතුයි. ඒ කියන්නේ වාර දෙකකට වඩා විරුද්ධ තරග විභාගයේ පෙනී සිටින්න බෑ. ඕගොල්ලෝ මේ අලුත් ව්‍යවස්ථාව මේ දේශීය ආදායම් සේවයට අදාළ ව්‍යවස්ථාව 2013 තමයි මට මතක විදිහට සංශෝධනය වුණේ. ඒ කියන්නේ 2013 ඉඳන් මේ ඉස්සරහට විවෘත විභාග දෙකක් ඕගොල්ලෝ ලිව්වා නම් මේ විභාගෙ ලියන්න බෑ. ඔක බලපාන්නේ රාජ්‍ය සේවයේ ඔය අවුරුදු 25 දක්වා කාල සීමාවේ ඉන්න කට්ටියට. අනිත් කට්ටියට ඔක බලපාන්නේ මොකෝ 2020 එකක් තිබ්බා ඊට පස්සේ 2000 අවුරුදු 28 අනිවාර්යයෙන් කට්ටියට ඒක කැටලොග් කරගන්න එපා. රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ ඉන්න කට්ටිය ගැන සැලකිලිමත් වෙලා මේකට කිල්ලුම් කරන්න. ඊට පස්සේ බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් අයුම්පත් බාර ගන්න අවසාන දිනයක සෑම ආකාරයකින් සම්පූර්ණ කර තියෙන්න ඕනේ. ඒ කියන්නේ අයුම්පත් බාර ගන්න අවසාන දිනේ තියෙන්නේ 2025 3/14 දිනේ. ඒ දිනට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් වල තියෙන්නේ උපාධියක් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් උපාධියක් තියෙනවා. ඒ උපාධිය විශේෂයෙන්ම කරන ඒ උපාධිය පළමු වන හෝ දෙවන පන්තියේ පන්ති සාමාත්‍යයක් සහිත වෙන්න ඕන. පළමු වෙන හෝ දෙවන පන්තියේ පන්ති සාමාත්‍යයක් සහිත උපාධියක් තියෙනවා නම් ඕගොල්ලොන්ට මේකට අයිති කරන්න පුළුවන්. ඒ අනිත් කාරණේ තමයි වරහන් ඇතුළේ දෙන අධ්‍යයන කාලයේ උපාධිය අධ්‍යයන කාලය වසර 3ක් වෙනවා. සමහර ඔය උපාධි දෙන තැන දින අවුරුද්දෙන් එකමාරෙන් දෙකෙන් උපාධියක් ලබා දෙනවා. එහෙම ඒවා බෑ. අධ්‍යයන කාලය අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් වෙන්න ඕන. එහෙම නැත්නම් ශේෂ්ඨාධිකරණයේ ඉක්නියරෙක් වෙන්න ඕන. නැත්නම් වරලත් ගණකාධිකාරීවරයෙකු වෙන්න ඕන. වරලත් ගණකාධිකාරීවරයෙකු වෙන්න ඕන. ඔන්න ඒක තමයි අධ්‍යාපන සුදුසුකම් විදිහට මේ ඒවත් හොඳට මතක තියාගන්න ඕන. 2025 තුනයි 14 වෙනකොට ඒ ටික සම්පූර්ණ වෙලා තියෙනවා. උපාධියේ ඉෆෙක්ටිව් ඩේට් එක ඊට කලින් දවසක් වෙනවා. වයස 22කට අඩු වෙන්න බෑ. 28ට වැඩි වෙන්න බෑ. 22ට අඩු වෙන්නත් බෑ. ඒ කියන්නේ 21 20 එහෙම වෙන්න බෑ. 22කට වැඩි වෙන්නත් ඕන 28ට අඩු වෙන්නත් ඕන 28යි දවසක් හරි වෙනවා නම් මේ 2025 3යි 14 වෙනකොට දවසක් හරි වෙනවා නම් 28යි දවසක් හරි වෙනවා නම් ඒගොල්ලන්ට අයිදුම් කරන්න බෑ. හැබැයි රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියතු අයට වෙන වරප්‍රසාදයක් දීලා දෙනවා. 28ට වැඩි වුණා ගැටලුවක් නැහැ. 35 වෙනකම් ඒ කට්ටියට මේ සඳහා අයිදුම් කරන්න පුළුවන්. 28ට වැඩි අයදුම්කරුවන්ට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලෝ රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ ඉන්නවා නම් විතරයි. හොඳට මතක තියාගන්න. ඒ රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ ඉන්නවා නම් විතරයි. ඊට පස්සේ තියෙනවා බඳවා ගැනීමේ ක්‍රමයේ මංකෝවා ලිඛිත විභාගයක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඔය ක්‍රම දෙකෙන් තමයි පුතේ බඳවා ගැනීම කරන්නේ. ලිඛිත විභාගයේ ඕගොල්ලන්ට පරීක්ෂා කරන සබ්ජෙක්ට් තුනක් යටතේ. පළවෙනි එක තමයි අවබෝධය, දෙවෙනි එක තමයි බුද්ධි පරීක්ෂණය, තුන්වෙනි එක තමයි සාමාන්‍ය දැනීම. හරිද? පළවෙනි එක අවබෝධය, දෙවෙනි එක බුද්ධි පරීක්ෂණය, තුන්වෙනි එක සාමාන්‍ය දැනීම. මේ අවබෝධයට අදාළව සහ බුද්ධි පරීක්ෂණයට අදාළව සහ සාමාන්‍ය දැනීමට අදාළව ප්‍රශ්න පත්‍ර තුනෙන්ම ඕගොල්ලෝ එක ප්‍රශ්න පත්‍රයට 40ට වැඩියෙන් ගන්නවා. 140කට වැඩියෙන් ගන්නවා. සමත් වීම සඳහා අවම ලකුණු පරිමාණය 140.
ඒ කියන්නේ 140කට වඩා ගන්න ඕන. ඒ කියන්නේ 120ක් ගත්තා කියලා ඕගොල්ලන්ට පත්වීමක් හම්බෙන්නේ නැහැ. ඕගොල්ලන්ට පත්වීම හම්බෙන්න නම් පුතේ ඒ 40 ඉක්මවා යන අතර ඉහළම ලකුණු ලබන 100 දෙනා අතර ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉන්න ඕන. උපරිම ලකුණු ලබන 100 දෙනා අතර ඕගොල්ලෝ ඉන්න ඕන. එහෙම වුණොත් තමයි ඕගොල්ලන්ට පත්වීමක් ලැබීමේ හැකියාවක් ලැබෙන්නේ. ඊට පස්සේ ලිඛිත තරඟ විභාගයෙන් පස්සේ ඕගොල්ලන්ට ලැබෙනවා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක්. ඒක කියන්නම් මම ලිඛිත තරඟ විභාගයේ විශේෂ නිර්දේශය අවබෝධ කරගන්න පස්සේ මම මුලින්ම කිව්වා ක්‍රම කීපයක් මේ කරුණු කීපයක් අවබෝධය කියන්නේ සිංහල නෙමෙයි පුතේ මේ කියන අපේක්ෂා කරන කරුණු අවබෝධ කර ගැනීම හැකියාව සංවේදනය කුලලා සාරාංශයේ විවරණය හා නිර්මාණාත්මක බව ආදී හැකියා මැනීම සඳහා සකස් කරනු ලබන මෙන්න මේක තමයි වැදගත්ම පොයින්ට් එක පුතේ වාස්තවික ප්‍රශ්න වලින් යුක්ත වේ. මේක ගැන අවබෝධයක් නැතුව පන්ති කරන කට්ටිය දැනටමත් ඕගොල්ලොන්ට රචනා ලියවන්න පටන් ගන්න ඇති. වාස්තවික ප්‍රශ්න කියන එක කරුණ අවබෝධ කරගන්න බැරුව දැනටමත් ඕගොල්ලන්ට රචනා ලියවල ඇති. මේ පන්ති පට්ට ෆේල්. හරිද? පට්ට ෆේල් පුතේ. හැරිලවත් බලන්න ඕනේ නැහැ. කිසිදු අවබෝධයක් නැතුව උගන්වන පන්ති. Taman දන්න විෂය කරුණු විතරක් උගන්වන්න try කරන පන්ති. මේ වාස්තවික ප්‍රශ්න කිව්වම පුතේ මේ කියන්නේම අර මං කලින් කියපු පුද්ගලබද්ධ ප්‍රශ්න අඩු කරන්න පුද්ගලබද්ධ ප්‍රශ්න නැතුව පුතේ කෙලින්ම ඩිරෙක්ට් ලකුණු ලබා දෙන්න පුළුවන් ප්‍රශ්න වලින් යුක්ත වේ කියලා කියන්නේ මෙතන. වාස්තවික ප්‍රශ්න වලින් කියන්නේම ඒක. හරිද? උදාහරණයක් විදිහට අවබෝධයේ දෙන ඔව් නැත අවිනිශ්චිත ප්‍රශ්න මාදිරේ. ඒවා සමගාමීව ලැබෙන සම්බන්ධතා ආශ්‍රිතව ගොඩනැගෙන ප්‍රශ්න. ඊට පස්සේ නිවැරදි වර්ණය තේරීම වඩාත්ම ගැළපෙන වර්ණය තේරීමේ ප්‍රශ්න. ඔන්නෝම තමයි ඔය වාස්තවික ප්‍රශ්න කියලා කියන්නේ. ඊට පස්සේ දෙන්න පුළුවන් පුතේ ඕනනම් පොඩි මුඛ්‍ය අර්ථයක් ඊට පස්සේ තනි වාක්‍යයෙන් ලිවීමක් ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. සාරාංශකරණයක් දෙනවා නම් මම හිතන්නේ සාරාංශකරණයක් දෙයි කියලා. හැබැයි දෙනවා නම් පොඩි සාරාංශයක් දෙයි පුතේ. අර පත සාරාංශ නෙමෙයි පොඩි සාරාංශයක් දෙයි ලකුණු අවම ප්‍රමාණයක් වෙන විදිහට. මම හිතන්නේ දෙයි කියලා. හැබැයි දෙනවා නම් ලකුණු අවම ප්‍රමාණයක් ලැබෙන පරිදි පොඩි සාරාංශයක් දෙයි. ඔන්නෝම තමයි අවබෝධයේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ඊට පස්සේ බුද්ධි පරීක්ෂණය ඒක අවබෝධයේ කාලය පැය එකමාරයි ලකුණු 100ක් දෙනවා. සමහර කට්ටිය කියයිලා පැය එකමාරක් අවබෝධයට දෙනවා. අර LLB විභාගයේ මේ විවුර්ත විශ්වවිද්‍යාලයේ LLB විභාගයේ පැය එකමාරයි ඒගොල්ලන්ට රචනා සාරාංශ දෙකම දෙනවනේ. ඒ පට්ට මොඩයි අවබෝධයේ මේ විෂය නිර්දේශය අවබෝධ කරගැනීමේ නොහැකියාව. ඒකේ විෂය නිර්දේශයයි මේකේ විෂය නිර්දේශයයි දෙකක් කියන එක අවබෝධ කරගැනීමේ නොහැකියාව. ඒකෙන්ද ඒක ගැන මම වැඩි කතා කරන්නේ නැහැ. පේපරේ ආවම බලන්න. හරි. දෙවෙනි එක බුද්ධි පරීක්ෂණය. බුද්ධි පරීක්ෂණයත් පැතිරුණු විෂය ධාරණයේ ප්‍රමාණයක් තියෙන පුතේ අනිවාර්යයෙන්ම අපි අර ෆුල් සිලබස් එක කවර් කරගෙන යන්න ඕනේ. නැත්නම් අඩුවෙන් එහා යන්න බෑ. 60න් එහා යන්න පුළුවන් මොකක් හරි කරේ ඒක බෑ. හිතන්න උදාහරණයක් විදිහට IQ අලුත් විභාග රටාව අනුව පුතේ 160%ක්ම වෙන වෙන්නේ තර්කණයට අදාළව. මේ තර්කණයේ කොටස අපි අතහැරලා වෙනත් ඔය වේග දුර කාලයේ වේගය ඊට පස්සේ සංඛ්‍යා රටා ඕව කර හිටියොත් පුතේ අර 60 අතහැරලා ලකුණු 40කට එකෙන් උපරිම ඔයාලා ගන්න පුළුවන් ලකුණු 20යි. ඒවා එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒකින්ද ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙන ඒකක වලට ફોકસ කරලා අනිවාර්යයෙන්ම මේ තර්කණයට වැඩි ප්‍රමුඛතාවයක් දීලා විශේෂ ශේෂ්ත්‍රයේ ලකුණු 60කට පේපර් එකේ ලකුණු 60කට වැඩි එන තර්කණයේ කොටස අනිවාර්යයෙන්ම සුපිරියර්ම ගොඩ දා ගන්න ඕන. එතකොට එතනින් ලකුණු 60ක් එනවා.
ඊට පස්සේ අපි ඉතුරු කොටස් ටික ක්‍රමිකව කරගෙන යනකොට ලකුණු 90 ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ඊට පස්සේ කාලය පැය එකයි ප්‍රශ්න 50කින් ඒ MCQ තමයි එන්නේ. ලියන ඒවත් MCQ 30යි ලියන ප්‍රශ්න 21 තමයි ඔකේ එන්නේ. ඊට පස්සේ ලකුණු 100ක් හම්බ වෙන එක. ඊට පස්සේ සාමාන්‍ය දැනීම තියෙනවා. ඒකත් දේශීය ගෝලීය දෙකම හම්බ වෙනවා කියලා තියෙනවා පුතේ. හරිද? මේ ශේෂ්ත්‍රයට අදාළව ලකුණු 10ක 15ක විතර ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. මේ ගැසට් එකේ ප්‍රශ්න දෙකක්වත් දාන්න. හොඳට කියව ගන්න ගැසට් එක කියව ගන්න කියන්නේ ඒකයි. ගැසට් එකට අදාළවත් අනිවාර්යයෙන් ප්‍රශ්න දෙකක්වත් අහන්න. ඒකින්ද හොඳට ගැසට් එක උඩේ දාන්න යකට ඇප්ලයි කරන්න කලිනුයි දැනුයි අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න කලින් අනිවාර්යයෙන්ම හොඳට ගැසට් එක තුන් පාරක්වත් කියවන්න ඕන. උපදේශ කියවන්න ඕන. දෙන ඇප්ලයි කරද්දී දෙන උපදේශ කියවන්න ඕන. ඒ සියලුම දේවල් එක ආපහු ඇප්ලයි කරලත් පුතේ හොඳට ගැසට් එක දිහා මොකද හොඳ අවබෝධයක් ගන්න පුළුවන් විභාගය ගැන ගැසට් එකකින්ම පමණක් නිසා. ඊට පස්සේ සාමාන්‍ය දැනීම බහුවර්ණ හා කෙටි. මෙතන කියනවා බහුවර්ණ වර්ගයේ ප්‍රශ්න වලින් යුක්ත වේ කියලා. මෙතන කියනවා බහුවර්ණ හා කෙටි පිළිතුරු කියලා. බහුවර්ණ හා කෙටි පිළිතුරු කියන්නේ ඕනනම් පොඩියට ලියන්න. අන්තිමට ඔකෙත් හම්බෙන්නේ බොහෝ දුරට ලකුණු 30ක් හම්බෙයි බහුවර්ණ වලට කෙටි පිළිතුරු 20ක් එක්ක. ඒ විදිහට තමයි ඔය සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයේ සැකසෙන්නේ. ගෝලීය හා මේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයේදී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන පුතේ. සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයේ ගොඩ දාන්න නම් අනිවාර්යයෙන්ම self studies කළ යුතුමයි. මේවා ගොඩක් පන්තිවල කියන්නේ නැහැ පුතේ. මේ ස්ටැටිස්ටික්ස් පන්තිවල කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ සමත් වෙලා නැහැ. මේ කියන්නේ විභාග සමත් වෙන්න කරන්න ඕන දේවල් පුතේ. අන්න මේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක අනිවාර්යයෙන්ම අපි ගොඩ දාන්න නම් අපි තනියම වැඩ කළ යුතුමයි. අපි තනියම කරුණු සොයා ගත යුතුමයි. ඒ කරුණු සොයා ගන්නා තරමට තමයි පුතේ අපිට වැඩි ලකුණක් කරා වැඩි මාක් එකකට අපිට යන්න පුළුවන්. ඒකින්ද අතාරින්නවා පුතේ වැඩ කරන්න Taman තනියම උපරිම වැඩ ප්‍රමාණයක් කරන්න ඕන. මේ අනිත් විභාග දෙකටත් එහෙමයි. Taman උපරිම වැඩ කරන විදිහට තමයි පුතේ පන්තියේ කොච්චර වැඩ කරා. Taman තනියම වැඩ කරන්න බැරි නම් වැඩ කරන්නේ නැත්නම් ඕගොල්ලෝට හොඳ ලකුණක් කරා යන්න බෑ පුතේ. ඊට පස්සේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී මෙතන ගැසට් එකේ පොඩි වැරද්දක් තියෙනවා. මෙතන අංක 6 නෙවෙයි අංක 7 සුදුසුකම් ගැන සඳහන් වෙන්නේ අංක 7ේදී. හරි සමාවෙන්න සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය මෙතන ගැටලුවක් කියනවා අංක 7 කියලා එනවා. මොකද අංක 7 තමයි සුදුසුකම් ටික තියෙන්නේ. සුදුසුකම් කතුරා ඒ සුදුසුකම් ටික බලනවා. ඒ සුදුසුකම් අංක 7 සඳහා සුදුසුකම් ටික ඔයගොල්ලෝ තියනවාද කියලා තමයි බලන්නේ. නැත්නම් මේකේ වෙනම ලකුණු දීමක් කරන්නේ නැහැ. මේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී වෙනම ලකුණු දීමක් කරන්නේ නැහැ. ඒ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී කරන්නේම තමන් මේ කියපු අර මේ පේපර් ක්වොලිෆිකේෂන් ටික තියෙනවාද ඒ එක්ක බලනවා මෙයාට වැඩ කරන්න පුළුවන්ද ඕන තැනක ගිහින් වැඩ කරන්න පුළුවන් එච්චරමයි බලන්නේ. ඊට පස්සේ මේ පැහැදිලිව තියෙනවා කිසිදු ලකුණු ලබා දීමක් සිදු නොවේ. ඕගොල්ලෝ ලිඛිත විභාගයේ උපරිම ලකුණු උඩම ලකුණු ගන්නවා නම් පුතේ පේපර් ක්වොලිෆිකේෂන් ටික හරියට දෙනවා නම් ඕගොල්ලෝට 5 වෙනි ස්ථිරයි. ඒක ෂුවර්. මේ මෙතන සඳහන් කරලා තියෙන මම අර කලින් කියපු එක ලකුණු 40 ඒව තුනක් ගත්තා. පුතේ මේක ජයග්‍රහණය කරන්න බෑ. ඕගොල්ලෝ highest mark ගන්නවා. highest mark කියන 100 දෙනා අතර අනිවාර්යෙන් ඉන්නවා.
එතකොට ඔයගොල්ලන්ට පත් වීම අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. හරිද? හරි. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. පැහැදිලිව කියන්නේ මේවා ටික පොඩ්ඩක් කියව ගන්න විභාගය ඇප්ලයි කරද්දී විභාග කොන්දේසි මාර්ගගතව තියෙන්නේ විභාගයේ ගාස්තු ගෙවන ඒවා ඒ පිළිබඳව අනිවාර්යෙන් හොඳට කියවලා මේක මම දැන් කියවන එක කිසි තේරුමක් නැහැ මොකද ඕගොල්ලන්ට ඒවා කියවලා තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය මොකද ඔය O level A level වගේ නම් මම ඒවා පිළිවෙලට කියවනවා. ඒවා කියවලා කරන්න මේ උපාධිධාරීන් ඉන්න වැඩසටහන්. මේ වැඩසටහන් වල පුතේ ඔය ඕවා සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තට ඒ ඔය ගැසට් එකක් කියවලා තේරුම් ගන්න බැරි නම් ඇත්තටම රාජ්‍ය සේවයේ එන්න අදාළ නැහැ. ඒකින්ද මේවා හොඳට කියවලා පුතේ මම කියේ ගැසට් එක හොඳට කියවලා ඕගොල්ලෝ ඇප්ලයි කරන්න. ඇප්ලයි කරද්දී දෙතුන් පාරක් කරන්න මොකද වරද්ද ගන්න එපා මේ වැරද්දුවොත් ඔයගොල්ලන්ට විභාගේ එන්නේ නැතිව වෙන්න පුළුවන් ඒකින්ද හරියට බලලා ඔයගොල්ලෝ සුදුසුකම් බලලා අයියෝ කරන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ අතාරින්න එපා මේ වගේ අවස්ථාවක් ආපහු ජීවිතේට හම්බෙන්නේ නැහැ මේ ස්වර්ණමය අවස්ථාවක් ඔයගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ මේ අවස්ථාව මග අරගත්තොත් ඔයගොල්ලෝ කවදා හරි ජීවිතේ දුක් වේ. ඒ හින්දා ඒ දුක් වෙන්න තියන්න එපා. ජීවිතේ දුක් වෙන්න කවදාවත් තියන්න එපා. ඒ වගේම හොඳට මතක තියාගන්න අතාරින්න එපා. මේ වගේ අවස්ථාවක් කැප වෙලා අඛණ්ඩව වැඩ කරොත් ඕගොල්ලොන්ට අනිවාර්යයෙන්ම ඕගොල්ලේ නම පත්වීම් සටහනේ සටහන් කරගන්න පුළුවන්. ඒක හින්දා අන්තිම වතාවට කියන්නේ කොයිම වෙලාවකවත් ඕගොල්ලෝ මේ වගේ අවස්ථාවක් අතාර ගන්න එපා. හොඳ මර්ග පෙන්වීමකට සහභාගී වෙන්න. ඒ වගේම තනියම වැඩ කරන්න, තනියම ස්වයං අධ්‍යයනය කරන්න. ඒ වගේම උපරිම විදිහට උපරිම ඵලදායක මේ ටිකේ වැඩ කරන්න. ඕගොල්ලෝගේ ජීවිතේ මේ වගේ විභාගයක් ගොඩ යනවා කියන්නේ මොකද මේ වගේ විභාගයකින් ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලන්ගේ පවතින තත්ත්වයේ සම්පූර්ණයෙන්ම උඩයට ගිරෙනවා. ඔයගොල්ලේ ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩයට ගිරෙනවා. යටිකුරු කිරීම. ඒක ඕගොල්ලෝ හිතලා බලන්න ඕනේ. ඒ ගෞරවය ඊට පස්සේ ඒ සමාජ ප්‍රසාදයේ ඒ ටික ලබා ගන්න ඕගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ. ඒ ෆීලිං එක ගන්න ඕන කොහොම හරි පුතේ. නැත්තම් මේ ජීවිතේ ඔයගොල්ලෝ මේ ගෙවන ටික කාලේ ඔය වගේ දෙයක් ඔයගොල්ලෝ මේ රාජ්‍ය සේවය තුලින් ලබා ගත්තේ නැත්නම් ඇත්තටම ඒක අපරාධයක්. මේක ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක්. ඒ හින්දා අතාරින්න එපා පුතේ මේ වගේ අවස්ථාවක්. ඕගොල්ලන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කන පිට ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. මේක අතහැර ගන්න එපා. හරි. හැම දිනාටම බොහොමත් ස්තුතියි. අවසාන වෙනකන් සහභාගී වුණාට පන්ති සමග සම්බන්ධ වෙන කට්ටිය සම්බන්ධ වෙලා වැඩ කරන මාත් එක්ක කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් කට්ටිය විතරක් එන්න. අනිත් කට්ටිය ඇත්තටම කියන්නේ මේ මගේ අභිවෘද්ධිය වෙන්නේ මේ අපරාධ මේ කැප වෙන්නේ නැත්නම් මේ වගේ පන්ති වලට සහභාගී වෙන්න එපා. ඕගොල්ලෝ නිකන් විභාග ලියන එක හොඳයි. නැත්නම් මේ මුදල් නාස්ති කරගෙන ඕගොල්ලේ කාලය මුදල් ශ්‍රමය නාස්ති කරගෙන මේ වගේ පන්ති වලට ජොයින් වෙලා ඇත්තටම මුදල් නාස්ති කරගන්න එපා. ඒ මුදල් ඕගොල්ලන්ගේ වෙන ආයෝජනයක් සඳහා යොදා ගන්න. මම දෙන උපදේශය ඒක. මේක හැමෝම කියන්නේ මට මුදල් අරමුණු කරගෙන නෙමෙයි පුතේ මේ කරන්නේ. මගේ දැනුමෙන් මම කියපු තැනට තව කෙනෙක් එන්න අවස්ථාව සලසන එක කරන්නේ. මට මුදල් අරමුණු කරගෙන එහෙම මට පන්ති වල ළමයි වැඩි කරගන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ ඕගොල්ලෝගේ සුබ සිද්ධිය සඳහා ඒ මුදල් ටික තියාගෙන ඕගොල්ලෝ වෙන ආයෝජනයකට යොමු කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න කැප වෙනවා නම් අඛණ්ඩව කැප වෙනවා නම් මේ විභාග පාස් වෙන්න කිසිම ගැටලුවක් නැහැ නැති. මේ වගේ විභාගයක් ගොඩ දාගන්න එක කිසිදු ගැටලුවක් නැහැ. කැප වෙන එක්කෙනාට අනිවාර්යයෙන්ම තමන්ගේ අවස්ථාව දීලා තියෙනවා. ඒකින්ද හැමෝටම සුබමාර්ගයක් ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හිණ වලට යන්න වැඩ කරනවා නම් උදේ හිණ වලට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඒ හිණ වලට යන්න සුබ ප්‍රාර්ථනා කරන ගමන් මම මේ මීටින් එක එන් කරනවා. ඇත්තටම කැප වෙලා වැඩ කරන්න කැමති කට්ටිය පුතේ එකතු වෙන්න අනිවාර්යයෙන්ම මේක ජයග්‍රහණය කරලා දෙන්න. හරි හැමෝටම සුබ දවසක්. ඒ වගේම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. උත්සාහයි.